පුද්ගල ආදායම් බදු වාර්තාව ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කරන්නේ කොහොමද? පළමුව ඔබට පහත සඳහන් දෑ තිබිය යුතුයි. අන්තර්ජාල සම්බන්ධතාවය සහිත පරිගණකයක්. ඔබගේ ටින් අංකය. ඔබගේ පින් අංකය හෝ ඔබ විසින් වෙනස් කරන ලද පින් අංකය. ටීටෙන් සහතිකය රඳවාගත් බදු සහතික වැනි උපකාරක ලියවිලි. උපකාරක ලේඛන ස්කෑන් කළ යුතු අතර ඒවායේ සොෆ්ට් කොපි ඔබගේ පරිගණකයේ ගබඩා කළ යුතුයි. මුලින්ම පරිගණකයේ වෙබ් බ්‍රවුසර් එක හරහා www.ird.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න. දැන් සිංහල භාෂාව තෝරා ගන්න. පසුව වෙබ් අඩවියේ දකුණු පස ඇති ඊසේවාවන් මත ඊසේවාවන් වෙත පිවිසීම තෝරා ගන්න. පිටුවේ පහළට පැමිණ පුද්ගල ආදායම් බදු ගෙවන්නා තෝරන්න. ඔබගේ ටින් අංකය සහ පින් අංකය නිවැරදිව ඇතුළත් කරන්න. ඊළඟට ඔබ රූපයේ පෙනෙන ආකාරයට අකුරු ටයිප් කළ යුතුය. ඉන් පසු ලොගින් කියන එක ක්ලික් කරන්න. දැන් ඔබ පද්ධතියට ලොග් වී ඇත. තිරේ වම් පස ඉහළින් නැති රිටර්න් හෝ ෂෙඩියුල් මැනේජ්මන්ට් යන මෙනුව හරහා පුද්ගල ආදායම් බදු තෝරා ගන්න. ඊළඟට තිබෙන පිටුවේ සඳහන් වී ඇති වර්ෂවලින් නිවැරදි තක්සේරු වර්ෂය තෝරා එහි ඉදිරිපස ඇති කොටුව තුළ ටික් එක යොදන්න. ඊළඟට ප්‍රොසීඩ් මත ක්ලික් කරන්න. ඉදිරියට යාමට සිංහල භාෂාව තෝරාගෙන ඇති බව සහතික කරගන්න. ඔබට අදාළ පරිදි ඉදිරියෙන් ඇති කොටු තුළ ටික් එකක් යොදන්න. ඔබට පළමු කොන්දේසි තුනෙන් එකක් හෝ කීපයක් අදාළ වන්නේ නම් එවිට ඔබ සරල කරන ලද ක්‍රමය සඳහා සුදුසුකම් ලබනවා. උදාහරණයක් වශයෙන් ඔබේ ආදායම් මාර්ග ඔබේ වැටුප හා හෝ ආයෝජනවලින් ලැබෙන පොලී ආදායම පමණක් නම් ඔබට සරල කරන ලද ක්‍රමය භාවිතා කළ හැකි. ඔබ නිල් රිටර්න් එකක් ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ නම් ඒ සඳහාද මෙම ක්‍රමය භාවිතා කළ හැකි. මෙම ක්‍රමය අනුගමනය කරන විට ඔබ ඉදිරිපත් කරන දත්ත පුරවා ගැනීමට පද්ධතිය ඔබට උපකාර කරනවා. ඔබ පද්ධතිය විසින් ජනනය කරන ලද දත්ත හොඳින් පරීක්ෂා කර අවශ්‍ය පරිදි නිවැරදි කිරීම් කරගන්න. පද්ධතියට ඇතුළත් කළ සියලුම දත්තවල නිවැරදි භාවය පිළිබඳව වගකීම ඔබ මත රැඳෙන බව කරුණාවෙන් සලකන්න. අදාළ කොටුවලට ටික් කළ පසු නෙක්ස්ට් මත ක්ලික් කරන්න. ඔබගේ ආදායම් ප්‍රකාශය මත පදනම්ව ඉතිරි තොරතුරු පුරවන්න. ඔබ සෑම පිටුවකම තොරතුරු පුරවාගත් පසු කෙටුම්පත සුරකින්න මත ක්ලික් කරන්න. මෙමගින් ඔබ මෙතෙක් ඇතුළත් කර තොරතුරු පද්ධතිය තුළ ගබඩා වේ. ඉන් පසු නෙක්ස්ට් මත ක්ලික් කරන්න. ඔබ තහවුරු කිරීම කොටසේ සිටින විට කරුණාකර නැවතත් සමාලෝචනය කර සියලු තොරතුරු නිවැරදිව ඇතුළත් කර ඇති බවට වග බලා ගන්න. ඔබට ඕනෑම විස්තරයක් සංශෝධනය කිරීමට අවශ්‍ය නම් සංශෝධනය කරන්න මත ක්ලික් කරන්න. උපකාරක ලේඛන උඩුගත කරන්න මත ක්ලික් කර ඔබ විසින් ඇමිනිය යුතු ලේඛන උඩුගත කළ හැකිය. මෙහිදී ඔබ පද්ධතියට උඩුගත කිරීමට බලාපොරොත්තු වන ලේඛන ටික් කළ යුතුයි. ඉන් පසු ලේඛන වර්ගය සහ උපලේඛන වර්ගය තෝරා Select Files මත ක්ලික් කරන්න. දැන් ඔබ උඩුගත කිරීමට අවශ්‍ය ගොනුවල soft copies ඔබගේ පරිගණකයෙන් තෝරාගත හැකි. ඔබට පසුව උපකාරක ලේඛන උඩුගත කිරීමට අවශ්‍ය නම් confirmation පිටුවේදීද එම උඩුගත කර ගැනීම සිදු කරගන්න පුළුවන්. ඔබට මුද්‍රණයක් ගැනීමට හෝ ඔබේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ PDF ගොනුවක් ලෙස ගබඩා කිරීමට අවශ්‍ය නම් ඔබ මුද්‍රණය කරන්න මත ක්ලික් කළ යුතුයි. ඊළඟට ඉදිරිපත් කරන්න මත ක්ලික් කරන්න. ඊළඟට එන confirmation message එකේ yes තෝරා OK මත ක්ලික් කරන්න. එවිට ඔබට පද්ධතියෙන් acknowledgement එකක් දිස්වනු ඇත. මෙම තහවුරු කිරීමේ ලේඛනයේ පිටපතක් මුද්‍රණය කිරීමට හෝ PDF පිටපතක් ලෙස ගබඩා කිරීමට වග බලා ගන්න. ඔබට දැන් පද්ධතියෙන් ලොග් අවුට් වී ඔබේ බ්‍රවුසරය වසා දැමිය හැකි. වැඩිදුර තොරතුරු සඳහා කාර්යාල වේලාවන් තුළ
19.44 අමතන්න.